ලුණු කුඩු තේ හැන්දක්, කුරුඳු කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මස් කරි කුඩු තේ හැඳි දෙකක්, වගේම කහ කුඩු තේ හැන්දක්. මෙතන චිකන් ග්‍රෑම් 700ක් විතර මම අරගෙන තියෙනවා. මේ ටික ඇඩ් කරලා හොඳට අතින් මේක හොඳට අනා ගන්න ඕනේ. මෙහෙම හොඳට අතින් එහාට මෙහාට පෙරලා මේ චිකන් ටිකට මේ තුන පහ හොඳට මික්ස් වෙන්න අනා ගන්න. එතකොට තමයි මේ චිකන් කෑලි වලට හොඳට උරා ගත්තට පස්සේ තමයි මේ චිකන් එක ගොඩක් රස වෙන්නේ. මේක මෙහෙම අපි අනලා ඉවර වෙලා මේක සීසන් වෙන්න තියලා තියන්න ඕනේ. මේක සීසන් වෙන ගොඩක් වෙලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. මම නම් වෙලාව අනුව තමයි මේ වෙලාවේ මේ හදන්නේ. කොහොම කරත් මේක හරිම රසයි. ඔන්න ඊළඟට අපිට ඕන වෙනවා සුදු ලුණු බික් 5ක් 6ක්. ඊට වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඕනේ ඉඟුරු කෑල්ලක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක් අරගෙන මේ ටික සේරම හොඳට පොඩි වෙන්නම හොඳට කොටා ගන්න ඕනේ. වෙනම බීලුණු ගෙඩියකුත් චූටියට ලියලා ඒ වගේම රම්පේ කරපිංචා වෙනම ලියලා තියාගන්න. ඔන්න ඊට පස්සේ හට්ටියට මම දැම්මා බටර් පොඩ්ඩක්, බටර් නැත්නම් මාගරින් හෝ තෙල් මේ ටිකට ඇඩ් කරගන්න ඕනේ. අර අපි තලාගත්ත සුදු ලුණු, ඒ වගේම කපාගත්ත බීලුණු, රම්පේ කරපිංචා මේ ටික හොඳට තෙල් එකේ බැදෙන්න හරින්න. මෙහෙම බැදෙනකොට මේ ගොඩාක් කර වෙන්න බදින්නේ නැහැ. අපි පොඩ්ඩක් මැලවෙනකම් විතරයි බදින්නේ. ගොඩක් කර වෙන්න බැද්දම මේකේ රසේ නැති වෙනවා. ඒ නිසා සාමාන්‍ය ගානකට මැලවෙන්න තමයි මේක බැද ගන්න ඕනේ. ඔන්න දැන් ගානට සේරම මැලවිලා අපි දැන් ඒකට ඇඩ් කරන්න ඕනේ සීසන් වෙන්න තිබ්බ චිකන් ටික. ඇඩ් කරලා හොඳට ඒකත් කවලම් කරන්න ඕනේ අර බැදිච්ච ටෙම්පරාදුවත් එක්ක. ඔය අතරට ලෑස්ති කරලා තියාගන්න අපි මේ චිකන් එක සීසන් වෙන්න දාලා තිබ්බ භාජනයේ තියෙනවනේ ගෑවිලා ඒ සීසන් පවුඩර් එක. අපි ඒකට වතුර ටිකක් හොඳට පුරවලා කවලම් කරලා ඒකේ තියෙන අර ගෑවිලා තියෙන ටිකත් සේරම ඒ වතුරේකට කවලම් වෙන්න ඒක දාලා වෙනම තියාගන්න ඕන. ඔන්න දැන් මෙතන ඇඩ් කරනවා මිරිස් කොඩු, දුරු කොඩු, මස් කරි කොඩු. ඒවත් මං තේ හැඳි දෙක වගේ තමයි දැම්මේ. ඒ දාලා ඉවරලා සේරම නැවතත් කවලම් කරන්න ඕනේ චිකන් එකට. ඒ ටික හොඳට උරා ගන්න. මම මෙතන පෙන්නන්නේ කසුන් මස් කරි එක. මේ කසුන් මස් කරි එක හරිම රසයි. මම මේ තව ඇඩ් කරගන්නේ මස් කරි මදි. මොකද මං අද හොද්දක් වගේ තමයි හදන්නේ, ටිකක් ඉස්ම තියෙන පාන් කන්න වගේ. දැන් මේ ඇඩ් කරන්නේ අර සීසන් වෙන්න මස් ටික දාලා තිබුණානේ අපි භාජනයකට. ඒකේ තිබ්බ සීසනින් පවුඩර් ටිකට හොඳට වතුර දාලා කවලම් කරගන්නේ කියෝනේ. අන්න ඒ ටික තමයි මේ ඇඩ් කරේ චිකන් එකට. ඒ ටිකත් දාලා හොඳට කවලම් කරලා ටිකක් හොඳට පැහෙන්න අරින්න ඕනේ චිකන් එක. ඔන්න බලන්න දැන් මේ පැහිගෙන එන්නේ. එතකොට තමයි අපි කපාගත්ත තක්කාලි දාන්නේ. මෙතන තක්කාලි ගෙඩියක් තියෙනවා. මම තක්කාලි ගෙඩියම චිකන් හොද්දට දාගත්තා. ඒ ටිකත් හොඳට දාලා කවලම් කරලා ගොඩක් වෙලා තියන්න ඕනේ නෑ. ඊට පස්සේ අපිට සර්ව්